It's on me යන ඉඟිවැකිය ඉඩියම් එක අර්ථ දෙකක් ප්‍රකාශ කිරීම සඳහා යොදාගනු ලැබේ. ඒක මගේ ගානේ එනම් මම බිල ගෙවනවා යන්න එක අර්ථයකි. යම් අත්වැරැද්දක් තමා අතින් සිදු වූ විට එහි වගකීම මම බාර ගන්නවා. හෝ මම වැරැද්ද පිළිගන්නවා. හෝ දෝෂාරෝපණය මම බාර ගන්නවා යන්න අනිත් අර්ථයයි. It's on me ඒක මගේ ගානේ එනම් මම බිල ගෙවනවා යන අදහස ප්‍රකාශ කිරීමට It's on me යන ඉඩියම් එක යොදාගනු ලැබේ. මෙහිදී it වෙනුවට ඔබ ගානේ දෙන දෙය කුමක්දැයි ප්‍රකාශ කළ හැකිය. It's on me යන ඉඩියම් එකට ඒක වචන අර්ථයක් ඇත. උදාහරණ It's on me ඒක මගේ ගානේ එනම් මම බිල ගෙවනවා. එනම් ඒකට මම මුදල් ගෙවනවා යන අදහස මෙහි ඇත. උදාහරණ dinner is on me රෑ කෑම මගේ ගානේ එනම් රෑ කෑමට මම ගෙවනවා. coffee is on me කෝපි මගේ ගානේ එනම් කෝපි වලට මම ගෙවනවා. they are on me ඒවා මගේ ගානේ ඒවාට මම මුදල් ගෙවනවා යන අදහස මෙහි ඇත. It's on me වල බහුවචන අදහස මෙහි ඇත. මෙහි දේ වෙනුවට අපට අවශ්‍ය බහුවචන උක්තයක් යොදාගත හැකිය. උදාහරණ වාක්‍ය tickets are on me tickets මගේ ගානේ. drinks are on me බීම මගේ ගානේ එනම් බීම වලට මම මුදල් ගෙවනවා. Let's go to the new hotel for dinner tonight. අපි අලුත් හෝටලෙට යමු අද රෑ කෑමට. I don't have any money these days. මගේ ළඟ සල්ලි නෑ මේ දවස්වල. Don't worry about it. හිත කරදර කරගන්න එපා ඒ ගැන. Dinner is on me. රෑ කෑම මගේ ගානේ. I don't have much money today. මගේ ළඟ වැඩිය සල්ලි නෑ අද. Don't worry about the bill. බිල ගැන හිත කරදර කරගන්න එපා. It's on me. මම බිල ගෙවනවා. Shall we go to watch a movie? අපි චිත්‍රපටයක් බලන්න යමුද? I don't have any money these days. මට මේ දවස්වල සල්ලි නෑ. Don't worry about it. හිත කරදර කරගන්න එපා ඒ ගැන. Tickets are on me. Tickets මගේ ගානේ. යම් අත්වැරැද්දක් තමා අතින් සිදු වූ විට එහි වගකීම මම බාර ගන්නවා. හෝ දෝෂාරෝපණය මම බාර ගන්නවා. හෝ මම වැරැද්ද පිළිගන්නවා යන අදහස ප්‍රකාශ කිරීමටද It's on me යන ඉඩියම් එක යොදාගනු ලැබේ. උදාහරණ වාක්‍ය I broke your phone මගේ අතින් ඔබේ දුරකථනය කැඩුනා. I'm really sorry මම ඇත්තටම කනගාටු වෙනවා. It's on me මම වැරැද්ද පිළිගන්නවා. I forgot to send that email on time මට ඒ ඊමේල් එක වෙලාවට යවන්න අමතක වුණා. It's on me මම වැරැද්ද පිළිගන්නවා. මම වගකීම බාර ගන්නවා. සාරාංශය It's on me යන ඉඩියම් එක අදහස් දෙකක් ඉදිරිපත් කිරීම සඳහා යොදා ගන්නා අයුරු මෙම පාඩමෙන් විස්තර කරන ලදී. ඒවා පහත් සඳහන් කර ඇත.